2025 වර්ෂයේ ගත වූ කාලය තුලදී දකුණු කොරියාවේ රැකියාව සඳහා ශ්‍රී ලාංකික තරුණියන් 3712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියාව සඳහා සුදුසුකම් ලැබූ තරුණයන් 54 දෙනෙකු ඊයේ දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දන්න ගුවන් යානයෙන් දිවයිනින් පිටත්ව ගියා. මෙම කණ්ඩායමට තරුණයන් 6 දෙනෙකුද අයත් වෙනවා. මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියාව හිමි වූ 939 වන කණ්ඩායමයි. මෑත කාලීනව තරුණයන්ද දකුණු කොරියාවේ රැකියාව සඳහා යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වී තිබෙන අතර ඒ අනුව 2025 වර්ෂය තුලදී තරුණයන් 132 දෙනෙකු දකුණු කොරියාවේ රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව E9 වීසා ඛණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමි වන අතර දකුණු කොරියාවේ නිෂ්පාදන ඉදිකිරීම් දීවර කෘෂි කාර්මික හා සේවා යන ක්ෂේත්‍රවල රැකියා මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙනවා. රැකියාලාභීන්ට වසර 4යි මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන අතර නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට යලි දකුණු කොරියාවට ඇතුළු වීමට අවසර හිමි වෙනවා. ඔබ සොයන්නේ විදේශ රැකියාවක්ද? ඔබගේ සුදුසුකමට ගැලපෙන විදේශ රැකියාව සොයාගන්න. www.slbfa.lk වෙබ් අඩවියට පිවිස රැකියා බැංකුවේ ලියාපදිංචි වන්න.